තාම කොට උඩ. ඒ බාස් බහපන් එළියට. හදනම් අපිට පහන තියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. බහපන් එළියට. පුතේ ඒ කලබලේ. කලබලේ කියන්නේ මම බලන්නකො මේ කැබ් එක හදන්න දැම්ම දැන් මාස 9ක්. තාම කොටේ යස්සේ. මේ මොනවාද පුතේ? මගේ බැකෝ එක. අවුරුදු 13යි මාස 13යි දවස් 3ක් මෙතන. බැකෝ එකේ ලොකු අවුලන්නේ තියෙන්නේ නැත්තේ. මගේ මේ ගෑස් කට් වල පොඩි කේස් එකක් තිබ්බේ. ඔක්කොම කැලි ටික ගෙනත් දුන්නා. තාම නෑනේ. ගෑස් කට් වල පොඩි කේස් නෙමෙයි. ඕක එන්ජින් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ එන්ජින් එකේ. මාව කොහොමද දන්නේ? යන්නේ. ना यार तेरी मां आजादी वाली पुष्पा राज මේ මට තමුසේ කවුරුණත් මට වැඩක් නෑ ඕයි මම මෙයාවේ මයික් තමුසේ මොකද ප්‍රශ්නේ ඉත බාසින් නැහැ නාට ඇත්තට පෙට්ටි කොණ්ඩුවාංග ද රෙප්ටාට් පනිල්ලන්න ඉතින් ඒ වගේම තමයි මගේ වාහනේත් හදලා නෑ රිපෙයාර් කරලා නෑ ඒකනේ මම තාවේ කතා කරලා ගනි දෙකක් ඒ ජූට් එක ගන්නයි සාලා ද බාසින් වාංගඩා ජේ බලන්න මේ මගේ වාහනේ තාම හදලා නෑනේ පොඩිද උද ඕක මගේ වාහනේනේ ආනේ අයියේ මේ දිනේ මේ පැජරෝ එකයි මේ මගේ වාහනේ අයියේ බලන්න තාමත් තවත් කියලා නෑ අප්පා අපි බලන්නකෝ යකෝ දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්නේ ඕනේ අපි වෙන ගෙරේජ් එක කරලා දාලා අනිවාර්යෙන් දෙමු මේ අයියේ ඔය කතා කරන්නේ අයියේ අපි දෙමු සඳාටි දෙමු පාසා ඉන්නවා මම ඉන්නවා මේ අයියා ඉන්නවා ඇතුලේ ඉන්නවා අපි අයියේ ඔය කතා කරන්න ගනි මල්ලි කතා කරලා ඒ පාසා බෑපන් එළියට පෙරක එල්ලන් කනවත් ඕ දෙනකන් අයියේ ඔය කතා කරන්න අපි ගාමු බෑපන් පාසා එළියට මම මේ අයිලගේ ටී අම්මට හුඩු මල්ලි මෙවරක මෙහාට ඔබට පැත්තකින් තියන්න අනිවාර්යයෙන් වචන දෙන්නේ උඹ අලුත් එකනේ හරියට දැන් තේරුණා නාට්‍ය උදේ නාට්‍ය තේරුණා මාමා මුචේ මගේ මුචේ දෙන්න හැරිමිට මෙහෙට වැටෙන්න යනවනේ වැටෙන්නේ නේද සරමුස්සන්නකෝ මාමා අයි පුතේ මේ සරමුස්සපම් මාමා වයිද මොනද දරමුස් ගන්න කියන්නේ බඩු ඉන්න අම්මට හලෝ කොහොමද පදිනවද නෑ මම උඹ වඳුර ගත්තේ ඔක තමයි හෙඩ් බාස් නේ හරි හොඳයි බෑන්ක් එකක් කරේ හරි දැන් බලගේ කෝවර පුෂ්පරාජ් ඒ මෙවරේ මෙවරේ අඳුර ගත්තා පුෂ්පරාජ් නේ පුෂ්පරාජ් නේ උස්සපයක සරම උස්සනවා ඊ සරම